ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි ආදර දරුවනි අපි ගිය ඉරුදින සුපුවතින් ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතයන් වලට කතා කළා. ඔබ පොළොවේ ලුණුය, ඔබ පොළොවේ ආලෝකය පිළිබඳව. අපි පොළොවේ ලවණක්, පොළොවේ ආලෝකයක් බව ස්වාමීන් වහන්සේ අපට මනාව පැහැදිලි කරලා දුන්නා. ගිය ඉරුදින සුදු සුපුවතින් මේ සුදු සුපුවත දිහා අපි බලද්දී උන්වහන්සේ ඒ කන්ද උඩ දේශනාවේදී උන්වහන්සේ භාග්‍යයට දේශනා කරලා ඉන්පස්සේ උන්වහන්සේ විවිධාකාර ඉගැන්වීම් රටාවක යන බව අපි උදාකාරව මේ සුද්ධ ලියවිල්ල තුළ අපි අත්දකිනවා. ඒ වගේම උන්වහන්සේ කෙමෙන් මේ ඉදිරියට යන විට උන්වහන්සේ විවිධාකාර ඉගැන්වීම් අපට උගන්වනවා. කෝපය පිළිබඳ ඉගැන්වීම්, ව්‍යවස්ථාව පිළිබඳ ඉගැන්වීම්, කාම මිත්‍යාචාරය පිළිබඳ, දික්කසාදය, දිවුරුම් පිළිබඳ, පලිගැනීම්, සතුරන් කෙරේ මෙත් සිතුවීම වැනි මේ ආකාරයෙන් නොයෙකුත් වූ ඉගැන්වීම් වල උන්වහන්සේ යෙදෙන බව අපිට මේ සුද්ධ ලියවිල්ල තුළ පැහැදිලිවම අවබෝධයක් තියෙනවා. මේ හැම දෙයක් තුළම අපි බලද්දී අපිට පෙනී යනවා උන්වහන්සේ අපට කොයි ආකාරයෙන්ද මේ සමාජය තුළ ජීවත් වෙන්නේ කියලා පැහැදිලි අවබෝධයක්, පැහැදිලි මඟ පෙන්වීමක් උන්වහන්සේ අපට දානය කරනවා. ඒ මොකද කියලා කියනවා නම් මෝසෙස්තුමාගේ නීතියේ තිබුණේ ඇසට ඇස, දතට දත. ඔබ මට මේ දෙයක් කරොත් මම ඔබට ඒ වගේම රිටර්න් එකක් දෙනවා කියන මේ පලිගැනීමක් වගේ චේතනාවකින් සමහරක් වෙලාවට ක්‍රියා කරන්නට වෙච්ච අවස්ථාවල් අපි හොඳාකාරවම දකිනවා සුද්ධ ලියවිල්ල තුළ. ඇසට ඇස, දතට දත කියන මේ එකට එක කරන නීතිය යේසුස් ස්වාමීන් වහන්සේ නවගිවිසුමේදී සම්පූර්ණයෙන්ම වෙනස් කරන උන්වහන්සේ සුද්ධ ලියවිල්ලේ මනාව අපිට පැහැදිලි කරලා දෙනවා. පුරාණ ගිවිසුමේ ජනතාවට මෝසෙස්තුමා දුන්නු මේ නීති නියෝග සියලුම නීති ඒ පනත් අභිබවා යන මහා ප්‍රේමයේ ගැඹුරු ධාර්මික සංකල්පයක් උන්වහන්සේ අඳුනලා දෙනවා. සමහරක් වෙලාවට මේක නවගිවිසුමේ ජනතාවට මේක ලොකුවට දරාගන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඔවුන්ට නිකන් ලොකු අභියෝගයක්, ඒ කියන්නේ කළු ගලක් ඔළුවට අතහැරියා වගේ. ඒ නිසා ගොඩාක් අයට මේකට මුහුණ දෙන්නට බැරි වුණා. ගොඩාක් අයට තමුන්ගේ වැරදි හරියට හදාගන්න බැරි වුණා. ගොඩාක් අය චෝදනා එල්ල කරා. ගොඩාක් අය ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරා. ස්වාමීන් වහන්සේ විවේචනය කරන්නට ගත්තා. ඉතින් අර ස්වාමීන් වහන්සේගේ අමුතුම ඉගැන්වීම් රටාව සහ උන්වහන්සේගේ මේ මානුෂීය ජනතාවත් එක්ක ජීවත් වෙද්දී කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ, අසල්වැසියාට ප්‍රේම කරමින්, කෙනෙකාට ප්‍රේම කරමින්, සතුරාට ප්‍රේම කරමින්, සතුරාට ප්‍රේම කරන්න කියද්දිම වුන් එකපාරට අදාහ ගන්නට බැරුණා. කොහොමද මගේ සතුරාට මම ප්‍රේම කරන්නේ? මගේ සතුරාට වෛර කරනවා මිසක මගේ සතුරාට කොහොමද මම ප්‍රේම කරන්නේ? ඕන් උදෙසා යාඥා කරන්නේ කොහොමද කියලා මේ අය ප්‍රශ්න කරන්නට, සිතෙන් ප්‍රශ්න කරා, කටින් ප්‍රශ්න කරා. මේ අය පුදුම කැළඹිලි සහගත තත්වයක හිටපු ආකාරයක් අපි දකිනවා මේ සුද්ධ ලියවිල්ල පුරා. වහන්සේ අද දවසේදී කියනවා මම ආවේ ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරන්නට නෙමෙයි. මං ආවේ ඒවා සම්පූර්ණ කරන්න. එක අකුරක්වත් මග හරින්නේ නැතුව සම්පූර්ණ කරන්නටයි මම මේ ලෝකෙට ආවේ කියලා උන්වහන්සේ කියනවා. මිනී නොමරන්න, මිනී මරණ කවරෙකුවත් විනිශ්චය කරනවා කියලා. මෙසේ ඉදිරියට යන විට අපිට පැහැදිලිව අවබෝධ වෙනවා. වහන්සේ ප්‍රකාශ කරනවා තමුන්ගේ සහෝදරයාට මෝඩයා, ජඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත. එබැවින් ඔබ පූජාසන වෙත පඬුරක් ගෙන්න කල ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම්කිසි අමනාපයක් ඇතිව සිටින බව එහිදී සිහි නම් පඬුර පූජාසන ඉදිරියේ තබා ගොස් පළමු කොට සහෝදරයා හා සමගි වී පසු ආවොත් පඬුර පුදන්න කියලා. අපි පඬුරු පෙදුවට ස්වාමීන් වහන්සේ සතුටු කරන දේවල් කරාට වැඩක් නැහැ. අපේ සහෝදරයාට අපි කරන්න තියෙන ඔක්කොම නරක වැඩ ටික, ඔක්කොම අපහාසකම්, නින්දා, අසාධාරණකම්, හූනියන් හැම දෙයක්ම කරලා නම් තමන්ගේ සහෝදරයාට විරුද්ධව මේ ළඟම ඉන්න සහෝදරයාට විරුද්ධව, සහෝදරයා කිව්වම හැම කෙනෙක්ම අයිති වෙනවා. මගේ ළඟ ඉන්න අසල්වැසියා, මම ළඟ සේවය කරන කෙනා, මට හිතවත් කෙනා, මගේ දෙමාපියන් හැම කෙනෙක්ම, සහෝදරයන් හැම කෙනෙක්ම මේ සහෝදරයා කියන මේ ටයිටල් එකට ඇතුළත් වෙනවා, හැම කෙනෙක්ම. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වේ නුඹ මාහට ප්‍රේම කළාක් මෙන් නුඹේ සහෝදරයට, අසල්වැසියාට ප්‍රේම කරන්නට කියලා. නිසා මේ සුදු සුපුවතින් අද අපිට මතක් කරලා දෙන්නේ අපි කොහොමද
මේ ආකාරයෙන් ජීවත් වෙන්න කියලා. ඒ ජීවත් වෙන්න නම් අපිට මානුෂ්‍ය පැත්තෙන් මේ දේවල් කරන්නට අමාරුයි. ඒ සඳහා අපිට බලය, ශක්තිය, මඟ පෙන්වීම ලැබෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගෙන්ම පමණයි. ඒ නිසා අද දවසේදී අපි යාඥා කරමු. අපිට වගේම අනිත් අයටත් මේ පැහැදිලි අවබෝධය, මඟ පෙන්වීම, ප්‍රඥාව ලැබෙන්නට ශුද්ධාත්මයන් වහන්සේට අපි යාඥා කරමු. උන්වහන්සේ තුළ හරි මඟ පෙන්වීම, අවබෝධය අපි මොනවද කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ නැත්තේ, මේ තැන්වලදී අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ, අපි කොහොමද ක්‍රියා කරන්න ඕනේ, අපි කොහොමද කතා කරන්න ඕනේ, අපි කොහොමද හැසිරෙන්න ඕන, අපි කොහොමද තීන්දුව తీරන ගන්න ඕන කියන එක අවබෝධ කරගන්නට අවශ්‍ය මඟ පෙන්වීම ශුද්ධාත්මයන් වහන්සේ තුළ අපට, අප ළඟ ඉන්න, අපවට ඉන්න හැම කෙනෙක්ටම නිරතුරුවම ලැබෙන්නට කියලා අපි ශුද්ධාත්මයන් වහන්සේට අද දවසේදී විශේෂ ආකාරයෙන් බලවත් ලෙස කන්නලව්වෙන් යාඥා කරමු. සියලු දෙනාටම යහපත් ස්වාමීන් වහන්සේගේම ආශිර්වාදය, මඟ පෙන්වීම, දේව මාතාවන් වහන්සේගේ මාතෘක රැකවරණය පිරුණු ජීවිතයකට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ජේසුස් පිටයි.